මොකද? තෙල් ඉවරයිනේ. අයියෝ. ෂෙඩ් එකට දාමුකෝ. එපා එපා. ලැජ්ජ වෙන්න මේ ඊළඟට අපිවත් ඒ කැටගරියකට වැටෙන්නේ. මං තල්ලු කරන්න. එන්න. සුදුනානා. චුවර් එකටම ෆෝන් එකේ. පිටපන්කෝ වක්කට. සුදුනානා. ෆෝන් එකේ අනේ ඇත්තටම මේකේ කා එක්කද මේ කුටු ගාන්නේ අනේ මම දන්නේ නැහැ. මොකේ කරි වාසේ කොයාගෙනද කොහෙද තමයි මිකිට මම අම්මී හොඳ වෙලාවට අද වේලාසල ෂූටින් ඉවර. සුදුනෝනා මේක මගේ පුරේ දැනි ගාවා. ඉතින් උඹලා ඉන්නට ඕන. මම ඉක්මනට යනවා. නැති මාවිලු. අම්මා කොහෙද ආවේ? ඒක කදන්නද? එතකොට මේ කියන්නවද පුණානේ අර මගේ අලුත බඳපු යාළුවෝ දෙන්න ආවම පොඩ මහන්සි කියලා නිදා ගන්න දුන්නා පවන. අපේ අපි යන්න කියලා බැලුවේ. බොහොම ස්තුතියි කරපු සැලකිල්ලට. අනේ මේ මොකද මේ? ඒකට කමන්නේ ඇති. මුටි කන්න කලින් නම් ෂෝක් එකට ඉන්නේ ගියා. වෙලාවකට හිතනවා මේ ඔළුව හැරිච්ච අතේ යන්න. ඔළුව හැරිච්ච අතේවත් යන්න උඹට ඔළුවක් තියනවද බං? එයා කිව්වනේ ඉතින් අම්මා ඒක අම්මා. අනේ අම්මා මෙයා තමයි මගේ පස්සෙන් එන්නේ මට එක එකව කිය හැමතිස්සෙම. ඇත්තද? මොකද හතරයි මොකද මිනිහ මගේ කෙල්ලට කියනවා කියන්නේ පොඩක් ඉන්න. ඔයා බිනෝගේ අක්කට නංගිද? Oh my god මම පුදුම ලස්සනක් නෙතිනේ. මම අම්මේ මේ කොහෙන්ද තියන්නේ? මගේ ඔළුවට තියා. දරිකවල දෙවේ නැතිකවල. මගේ නුඹලා දැන් නැති බැරි වෙලා නැහැ නේ. නැති බැරි වෙලා නෑ තාම. නැති වෙලා තියෙන්නේ. අනේ මුණ මොකද මිනිහා වෙලා තියෙන්නේ කිව්වා. අනේ මමනේ බය වුනේ. කොහොමද දෙවියන් සලකන්නේ? ඒයි දෙයියනේ. දෙයියනේ හොඳට මතක තියාගන්න දෙයියනේ. මම ලයනල්ගේ වයිෆ් හරිද? මොනවාද මේ කල්පනා කරන්නේ? උයන් නැතුව කන්න විදියක් බං. ඒ බකලා දෙයියට මේ කියන්නේ අයියෝ මාමලේ දෙයියෝ කියන්නේ වාහනවල නෙවෙයි සත්තුන්ගේ පිටේ. දෙයියන්ට සත්තුන්ගේ පිටේ යන්න පුළුවන් නම් ඔයාලට බැරි මොකද? වදිනවකෝ පොඩ නැගිටිනවකෝ ඉතින් පොඩ නැවෙනවකෝ මෙතන නැවෙනවකෝ පොඩ බෑ නැවෙනවකෝ මොකද නැවෙන්නේ? එතකොට මටත් පුළුවන් බූරුවගේ පිටේ නැගලා යන්න. බූරුව